හායි යාළුවනේ කොහොමද ඉතින්? අදත් ඔන්න ඔයාලා වෙනුවෙන් මම ලස්සන ව්ලොග් එකක් ගෙනාවා. මගේ දවස කොහොමද ගත වෙන්නේ කියලා. ඉතින් අද උදේ වරුව මම ටිකක් බිසි දවසක්. වැඩ ගොඩක් එක්ක ගෙවුන දවසක් තමයි. උදෙන්ම ඉතින් අයියේ නැගිටලා මම මූණ එහෙම සෝදගෙන තේ එකක් බිව්වා අපි දෙන්නම. මාළු බනිස් කාලා තමා අද තේ බිව්වේ. අද බිසි කියලා කිව්වේ මොකද අද වෙඩින් එකක් තියෙන දවසක්. ඉතින් සැලුන් එකට දෙන්නෙක් එනවා කියලා කිව්වා ඩ්‍රෙසින් එකට. ඒක නිසා ඒ වැඩත් එක්ක ගෙදර වැඩයි ඒවත් එක්ක පොඩ්ඩක් අද දවස බිසි. උදෙන්ම තේ ටිකක් බීලා අද දවසට අයියේ කරන වැඩ ටික තමයි දැන් ඔය ප්ලෑන් කරන්නේ. මොකද දවස ඇතුළත කරන්න කියලා. දවස නිකම්ම ගෙවලා ඉවර කරනවා ඇරෙන්න අපි දෙන්න කැමති මොකක් හරි වැඩක් දවස ඇතුළත වෙනවා දකින්න. නිදහසෙත් ඉන්න ඕනේ. ඒ වගේම තමයි මොකක් හරි දවස ගෙවුන විදිහ කියන්නේ දවස නිකම්ම ගෙවනවා ඇරෙන්න මොකක් හරි තමන්ට වැඩ කර ඇති දෙයක් කරනවා නම් ඒ දවස වටිනවනේ. ඉතින් අද දිනේ අඟහරුවාදා. අද ලෙක්චර් නැහැ කැම්පස් එකේ. මොකද මේ ලෙක්චරර්ට මීටින් එකක් කියලා කැම්පස් ලෙක්චර්ස් ඔක්කොම නවත්වනවා කියලා කිව්වා. ඉතින් ඔය සැලුන් එකට එක්කෙනෙක් ආවා. මම එයාව ඩ්‍රෙස් කරලා ඉවරලා තමයි ඔය වීඩියෝස් ටික ගත්තේ. එයා එන්න කලින් මං ගෙවල් අස් කරේ නැහැ. ටක් ගාලා ඉව්වා. මොකද අයියලා අප්පච්චිලා කන්න ඕන නිසා. ඔයලා ඉවරලා තමයි මම ඩ්‍රෙසින් එක කරන්න ගියේ. මට ඩ්‍රෙසින් එකෙන් පස්සේ ගෙවල් අස් කරන්න හැම තිබුණා. ඉතින් කියන්න බලන්න මගේ ඩ්‍රෙසින් එක ලස්සනයිද කියලා ටිකක් වයසක නැන්ද කෙනෙක්. එයාට තමයි සාරිය අඳලා මේකප් එක හෙයාර් ස්ටයිල් එකයි දැම්මේ. ලොකු මේකප් එකක් දාලා නැහැ. මොකද වයසට ගැලපෙන්න දාන්න ඕනේ. එතකොට හායි ළමයි කොහොමද? ඉතින් ඔන්න අද වීඩියෝ එකක් ගෙනාවා. උදේ නැගිටලා වැඩ ටික කරලා සැලුන් එකට එක්කෙනෙක් ආවා ඒකත් කරා. ඉතින් දුක හිතෙන වැඩේ කියන්නේ මම මගේ මේ ෆෝන් එකෙන් මේ වීඩියෝ කරන්න කියලා ෆෝන් එක බිම වැටුණා. ෆෝන් එකේ ඩිස්ප්ලේ ගිහින් තියෙන්නේ මට ඉතින් ඒක මාර අවුල්. දැන් ෆෝන් එක හදා ගන්න ඕනේ. අපි බලමු ඉතින් අද දවසේ ඉතුරු වැඩ ටික කොහොමද වෙන්නේ කියලා. ෆෝන් එකේ ස්ටෑන්ඩ් එකේ ගහලා තිබ්බා. ඒ සැලුන් එකට ආපු කෙනාට අන්දනකොට එහෙම ෆෝන් එක වැටුණා ස්ටෑන්ඩ් එකේ කෑල්ලෙන් මේව වෙලා. වැටෙනකොට ඉතින් මේ අය මුකුත් ඔන්නුනේ නැහැ. එහෙම ඩිස්ප්ලේ ගිහිල්ලා වගේ මුකුත් පෙන්වන්නේ නැහැ. කමක් නැහැ. ඉතින් ඔබ තමයි අපි දැන් මේ අයියාගේ ෆෝන් එකෙන් වීඩියෝ කරන්නේ. අපි බලමු ඉතින් අද දවසේ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඒකල්ල ඉතින් එයාගේ ඩ්‍රෙසින් එක ඉවරුන ගමන් මම ටට්ටක් ගාලා ගෙවල් ටික අස් කරලා දැම්මා. ඒ ගෙවල් ටික අස් කරලා දාලා ඉවරුනාට පස්සේ ඊළඟ එක්කෙනා ආවා. එයා ආවේ 8:00ට විතර. ඉතින් ඒ නන්දගෙත් ඔය විදිහට මම ඩ්‍රෙසින් එක කරලා දුන්නා. එයාත් සාරිය ඇඳලා මේකප් එකයි කොන්නේ තමයි කරගත්තේ. මං ඉස්සෙල්ලා කිව්වා වගේ ෆෝන් එක වැටුණා. මේ මුලින්ම ටික කොහොමත් අයියාගේ ෆෝන් එකෙන් ගත්තේ. ඊට පස්සේ ඒකේ බැටරි තිබුණ නිසා ඒක චාර්ජර් එකට ගහලා මගේ ෆෝන් එකෙන් සැලුන් එකේ වීඩියෝ එක ගන්න ගියාට පස්සේ තමයි ස්ටෑන්ඩ් එකෙන් ෆෝන් එක වැටුනේ. ඉතින් මේ ඒක හදා ගන්න ඕනේ. මොකද මේ කැම්පස් එකේ WhatsApp එහෙම ඔක්කොම ඒකේ තියෙන ලෙක්චර්ස් නෝට්. එතකොට ලෙක්චර් තියනවද නැද්ද කියලා මැසේජ් ඔක්කොම. ඉතින් ඒක ඉක්මනට හදා ගන්නවා. මේ එතකන් අයියාගේ ෆෝන් එක යූස් කරනවා. මම මේක එයාගේ YouTube එක ස්විච් වෙලා ඉන්නේ මගේ account එකට. ඒක නිසා අවුලක් නැහැ. මට වීඩියෝ මේකෙන් උනත් දාන්න පුළුවන්. ඉතින් මම ওই විදිහට මේ නන්දගේ මේකප් එකත් ටට්ටක් ගාලා කරගෙන උදේ වරුවේ මගේ වැඩ ටික කරගත්තා. ඉතින් කියන්න බලන්න මෙතන ඉන්නවද පොඩියට හරි මේ වගේ මම වගේ සැලුන් එකක් කරන්න කැමති ළමයි. මම ගෙදර තමයි සැලුන් එක දාලා තියෙන වෙනම කඩ කාමරයක් හදලා නැහැ. ගෙදරටම තිබ්බ කඩ කාමරයක දාලා තියෙනවා. ඉතින් මම කොහොම හරි O level ඉවර වෙලා එහෙම තමයි අපේ අක්කගේ සැලුන් එකක් තිබුණා. ඉතින් මම ඒකෙන් තමයි පුරුදු වුණේ. ඊට පස්සේ පුරුදු වෙලා පොඩි වැඩ කරන්න පටන්ගෙන A level ඉවර වෙලා මම සැලුන් එක දැම්මා. දැම්මේ රෙන්ට් එකට අරන් වෙනම තැනක. ඊට පස්සේ ඉතින් කැම්පස් යන වැඩත් එක්ක මට එතන රෙන්ට් එකෙම ගෙවා ගන්න අමාරු නිසා මම අයියලා ගෙදරම ඊට පස්සේ සැලුන් එක දැම්මා.
දැන් ඉතින් එතන තමයි වැඩ කරගෙන යන්නේ. කියන්න බලන්න ඉතින් ඒ නැන්ද ලස්සනයිද කියලා මං අන්දලා ඉවරයි. දැන් තමයි ඉතින් කන්න වෙලාවක් හම්බුනේ. උදේ ඉඳන් වැඩ කරා. දැන් වෙලාව 11යි 26යි 12ටත් ළඟයි. දැන් තමයි උදේට කන්නේ. අපි බලමු ඉතින් දවස් ඉතුරු ටික මොකද වෙන්නේ කියලා. මං ඉතින් උදේම උයාගත්තා වැඩ ටික කරන්න කලින්. මම අද වට්ටක්ක උයලා හාල් මස්තු තෙල් දාලා තමා ඒ දෙක විතරයි උවේ. ඊට පස්සේ පිපින්න තිබුණා. පිපින්න කපාගෙන කන වෙලාවට කෑවා. ඉතින් අද වලබල් නැන්ති අය තනියම කියලා. අද මං දන්නවනේ මට කන්න වෙලා යනවා වැඩත් එක්ක කියලා. ඒක නිසා ඉතින් අයියලා අච්චලා බඩගින්න තියන්න බැරි හින්දා මං එයාට කිව්වා මං කනකම් කන්න කියලා. නැත්තම් එයාත් ඉතින් මං කනකම් ඉන්නවා කන්නේ නැතුව. ඊට පස්සේ ඉතින් දවල්ට කාලා ලොකු වැඩක් කරේ නැහැ. නිදාසේ ටිකක් වෙලා හිටියා. කාලා මට දෙන මේ කෑල්ලව. ඉතින් කාලි වෙලලා අපි දෙන්න අඹ කෑල්ලක් කෑවා. බලන්නකෝ අයියට දුන්නා එයාට කාලා මල් ටිකක් දෙන්න කියලා. එයා ඉතින් මට ඉතුරු කරලා දුන්න ටික තමයි ඔය තියෙන්නේ. මං ඒ ටික හරි කෑවා. ඊට පස්සේ අයියාට මං ගෙවා අයිස් එකක් කමු කියලා. ගොඩක් අවුව සැරයි දවල් 12ට විතර මේ වෙලාව. ඊට පස්සේ ඉතින් එයා දැන් ඔය කඩේට ගියා අයිස් එකක් ගේන්න කියලා. ඉතින් ළමයි අද උදේ ගොඩක් බිසි දවසක් වැඩ ගොඩක් තිබ්බා. දැන් තමයි චුට්ටක් වෙ නිදහසේ හිටියේ කාලි ඉවර වෙලා. ආයෙ ලොකු වැඩක් තිබුණේ නෑ මේ. අද දවසට වෙනදා සුපුරුදු කරන වැඩවලින් මට කරන්න බැරුණේ මිදුල අතු ගාන එක. මිදුල ඉතින් මං අතු ගානවා හැමදාම මේ වුණාට අර කොළ ගොඩක් එහෙම වැටෙන්නේ නැහැ. මිදුලට ඒ ටිකට කොළ වැටෙන්නෙම නැහැ. ඒ හින්දා ඉතින් දැන් අවුස්සරයි හවස් අතු ගානවා. දැන් ඒක අතු ගෑවෙන්නේ නැහැ. ඉතින් දැන් මං ඔබ ගෙඩියක් කෑවා. අයියා ගියා කඩේ අයිස් එකක් අරන් ඉන්න. අවුව ගොඩක් සැරයි අද මේ. ඉතින් අපි බලමු අද උදේ වරුව පිසි දවසක්. හවස කොහොමද ගෙවෙන්නේ කියලා. අද ටිකක් විතර දුකින් ඉන්න දවසක්. අන්න අපි අයියා එනවා ඉස්සර. මොකද කියන්නේ මගේ ෆෝන් එක ඩිස්ප්ලේ ගිය නිසා පේන්නේ නැහැ. අයියාගේ ඉතින් පොඩ්ඩක් ආතල් චුට්ටක් වැඩ තියෙනවා වෙලාවකට. අයිස් එක ගෙනාව ගම විසික් කරා. ඉතින් මේ ඊට පස්සේ අපි දෙන්නම අයිස් දාගෙන කෑවා. මේ එලිෆන්ට් හවුස් එකේ වැනිලා එක තමයි අරන් ඇවිත් තිබුණේ. ඊට පස්සේ ඉතින් කාලා ඔහේ මොනවා හරි තියෙන කේලම් ටිකක් ඕපදූප ටිකක් ඔහේ කියව ඉඳගෙන හිටියා ටිකක් වෙලා. වෙන වැඩක් තිබුණේ නැහැ. ඌ සැරින්ද ලොකු වැඩක් කරන්නත් බෑ. අනිත් එක දවල් නුට්ටක් කම්මැලි. හවසට පොඩි වැඩක් තියෙනවා. පොඩි කියන්නේ අපි දෙන්න පොඩි ගමනක් යන්න කියලා ලෑස්තිලා හිටියේ. වීඩියෝත් කරන්නම් කියලා හිටියා. ඒ වුණාට වීඩියෝ කරන්න බැරි වුණා. මොකද මේ ෆෝන් එකේ බැටරි බැස්සා නිසා ඒ නිසා ඒක චාර්ජරයට ගහලා ගියේ. ඊට පස්සේ ඉතින් ඒ කාලි වෙලා උදේ අද රෙදි හොදන්න බැරි වුණා. උදේ පෙඟෙන දාපු රෙදි ටික මං තවල් වෙලා හොදලා දැම්මා. ඒකල ඉතින් ගෙදර මේ අපි මිරිස් කොටලා තමයි ගන්න. මිරිස් කුඩු ඉවර වෙලා තිබුණා. ඒ හින්දා මිරිස් කරල් ගෙනාවා තිබුණා. මං හිතුවා කරල් ටිකක් වේලෙන්න දාන්න ඕනි. ඒකල ඉතින් රෙදි වලන හැම ඉවර වෙලා මිරිස් ටිකකුත් හොදලා දැම්මා. කොහෙද යන්නේ කියනවා නම් අපි හේනේ මිරිස් ටිකක් හදලා තියෙනවා. අමු මිරිස්. ඉතින් ඒ වල කැලේ වැවිලා තියෙනවා චුට්ටක්. ඒ ටික උදුර ගන්න තමයි යන්නම් කියලා හිටියේ. කොහමරි දවල් අවුව සැර නිසා දවල් ගියේ නැහැ. 3ට විතර වගේ ගියේ. එතකොට අවුව නැහැ නේ එච්චර. අවුව තියෙනකොට වැඩක් කරන්නත් බෑ. ඊට පස්සේ ඉතින් අපි ගිහිල්ලා ආවා. අද vlog එක දිග එකක් කරන්නම් කියලා හිටියට ඉතින් ෆෝන් එකේ වුණ ප්‍රශ්නත් එක්ක ලොකු වීඩියෝ එකක් කරන්න බැරි වුණා. ඉතින් මගේ වීඩියෝ හොඳයිද කියලා කමෙන්ට් එකක් දාන්න. එතකොට ලයික් කරන්න. ඒ වගේම මාව subscribe නොකර වීඩියෝ බලනවා නම් මාව subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් ඒ වැඩ ටික ඉවර වෙලා මම හවස් රැට උයන්නේ කියලා උකුණු යන කොළ ටිකක් කැඩුවා. එතකොට කඩලා හොදලා දාලා ගියාම හවස් වෙලා උයන්න ගන්න ලේසි. මොකද එතකොට වතුර එහෙම නැහනේ.
අනිත් එක මේ හවස් වුණාම කොළ කඩන්නත් හොඳ නෑ හයින් පස්සේ. ඉතින් ඒ වැඩෙත් කරලා දාලා අපි දෙන්නා යනවා කිව්ව ගමනේ ගියා. ඉතින් අද vlog එක මෙතනින් ඉවරයි. vlog එක කොහොමද හොඳයිද කියලා කමෙන්ට් එකකුත් දාන්න. ආයෙත් මතක් කරනවා මාව අමතක කරන්නේ නැතුව subscribe කරන්න කියලා. ඉතින් කලින් වීඩියෝ වලට දැන් ටිකක් views වැඩි වෙලා තියෙනවා. මම දැන් channel එක පටන් ගෙන මාසයක් විතර. ඉතින් සතුටුයි. thank you ඉතින් මෙච්චර වෙලා මගේ වීඩියෝ එක බලාගෙන හිටියට.